ඊශ්‍රායලයේ රැකියා ශේෂ්ත්‍ර දෙකක් සඳහා අයදුම්පත් කැඳවීම 2026 අගෝස්තු 8 දින ආරම්භ වන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසනවා. එම ශේෂ්ත්‍ර දෙක තමයි අවන්හල් හා ඉදිකිරීම් ශේෂ්ත්‍ර. ඔයා අදත් ආදරෙන් පිළිගන්නවා කිරුළුත් කලම YouTube channel එකට. ඉතින් අපි කෙලින්ම යමු වීඩියෝට. ඔයා තවමත් කිරුළුත් කලම YouTube subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මම කලින් කතා කරපු විදිහට ඒ අනුව අවන්හල් ශේෂ්ත්‍ර වෙනුවෙන් අයදුම්පත්කරුවන් 4000ක් ලියාපදිංචි කිරීම සඳහා 8 වෙනි දින දහවල් 12ට www.slbfe.lk යන වෙබ් අඩවියේ අදාළ ద్వාරයන් විවෘත කරන බවයි සඳහන් වන්නේ. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හොටෙල් ශේෂ්ත්‍රය සඳහා සුදුසුකම් වන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ මනා හැකියාව තිබිය යුතුයි. ඒ වගේම අවන්හල් ශේෂ්ත්‍රයේ මනා වෘත්තීය හැකියාවක් තිබිය යුතුයි. මේ සඳහා තෝරාපත් කරු ලබන්නේ පිරිමි අයදුම්කරුවන් පමණයි. ඒ වගේම ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ රැකියාව වෙනුවෙන් අයදුම්කරුවන් 12000ක් ලියාපදිංචි කිරීම සඳහා 8 වෙනි දින පස්වරු 2ට වෙබ් අඩවිය විවෘත කරන බවයි විදේශ රැකියා කාර්යාංශය පවසන්නේ. ඉතින් අපි බලමු මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය සඳහා මොනවද තියෙන පුරප්පඩු කියලා. පොටි ඇදීම සහ ජිප්සම් භාවිතා කරමින් ශාලා සකස් කිරීම හා වෙන් කිරීම සඳහා අයදුම්කරුවන් 3000ක් ප්‍රමාණයකුත්, විදුලි පේනු සඳහා පෙට්ටි සවි කිරීම හා බ්ලොග්ගල් බිත්ති බැඳීමට අයදුම්කරුවන් 3000ක්, කපරාවරු වැඩ සඳහා සේවකයන් 3000ක්, සෙරමික් ටයිල් වැඩ සඳහා 3000ක් ආදි වශයෙන් තමයි මේ 12000 බෙදී යන්නේ. ඕගොල්ලන්ට සඳහන් කර යුතු දෙයක් වෙන්නේ පිරිමි අයදුම්කරුවන් විතරයි මේ ශේෂ්ත්‍ර දෙකටම දැනට බඳවා ගන්නු ලබන්නේ. ඒ වගේම මීට පෙර ඊශ්‍රායලයේ රැකියාව සඳහා ලියාපදිංචි වෙලා ඉන්න අයටත් මේ සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. සුදුසුකම්ලත් ඊශ්‍රායල් නියෝජිතයන් තමයි මේ ඉහත රැකියා කාණ්ඩවට අදාළ ශ්‍රමිකයන් තෝරා ගන්න. ඉතින් ඒ හින්දා තමන්ට මනා වෘත්තීය හැකියාවක් ඇති රැකියා ශේෂ්ත්‍ර සඳහා පමණයි අදුම් කරන්න කියලා තියෙන විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින්. පිටරට ගිහින් කට්ටක් කාලා ජීවිතය ගොඩදා ගන්න සිහින දකින කෙනෙක් නම් ඔයා ඒ සිහිනය හැබෑ කරගන්න අවස්ථාවයි මේ. ඉතින් දැන්ම ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න ලියාපදිංචි වන්න. නිල වෙබ් අඩවිය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරන්නම්. ඒ වගේම පළවෙනි කමෙන්ට් එකෙන් සඳහන් කරන්නම් නිල වෙබ් අඩවිය. ඔයාලා එතනින් සර්ච් කරලා ගන්න. ඉතින් ඔයාගේ පිටරට සිහිනය හැකික්මනින් සාර්ථක වේවායි කියා කිරුළුත් කලම තුලින් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා සියලු දෙනාටම ජයග්‍රාහී වූ දවසක්. ගිහින් එන්නම් ආයෙත් මෙවැනි වීඩියෝකින් හම්බෙමු.